ලංකාවේ සිනමා ලෝකයේ සදාකාලික පෙම්වතා සනත් ගුණතිලක සහ ප්‍රකට නිෂ්පාදිකා ජානකී විජේරත්නගේ විවාහය අවසන් වෙලාද. ක්ෂේත්‍රයේ හැමෝම කතාවෙන සන ජානකී යුවලට මොකද වුණේ? ඇත්තම තත්ත්වය මෙන්න. ආයුබෝවන් හැමෝටම. සනත් ගුණතිලක කියන්නේ දශක ගණනාවක් පුරා අපේ රටේ සිනමාව බැබල වූ අග්‍රගණ්‍ය නළුවෙක්. ඒ වගේම ජානකී විජේරත්න කියන්නේ සිනමා නිලියක් වගේම වර්තමානී ලයිකා නිෂ්පාදන සමාගමේ ශ්‍රී ලංකා උපසභාපතිනිය ලෙස කටයුතු කරන ප්‍රබල කාන්තාවක්. මීට මාස කිහිපයකට පෙර ඉතාමත් චාම් ලෙස විවාහ වුණු මේ දෙන්නා ගැන දැන් අලුත් කතාවක් පැතිරෙනවා. මේ දෙන්නා අතර විවාහය දැන් අවසන් වෙලා කියලා සමාජ මාධ්‍ය පුරා විවිධ වාර්තා පළවෙනවා. ප්‍රධානම හේතුව විදිහට බොහෝ දෙනා පෙන්වන්නේ මෑතකාලීන කිසිදු උත්සවයකදී හෝ සමාජ මාධ්‍ය පළකිරීමකදී ඔවුන් දෙදෙනා එකට දකින්නට නොලබීමයි. ලංකාසිකා අධ්‍යක්ෂණය කළ සුරදූතයු චිත්‍රපටය නැරඹීමට ඔවුන් දෙදෙනා අවසන් වරට එකට පැමිණියත් ඉන්පසු ඔවුන් අතර යම් දුරස්ථ භාවයක් ඇතිවී ඇති බවයි රසිකයින් අනුමාන කරන්නේ. රාණී චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර ඇරඹුණු මේ ආදර කතාව ගැන එදා සනත් ගුණතිලක හරි අපූරු කතාවක් කිව්වා. ඔහු කිව්වේ තමන්ගේ ජීවිතයේ විවිධ සම්බන්ධතා තිබුණත් ජානකී සමග ඇතිවුණු ඒ ගැලපීම නිසාම ඇයට අගතියක් නොවන ලෙස ඉක්මනින්ම විවාහවීමට තීරණය කළ බවයි. අපි දෙන්නා හරිනම් ඒ ඇති කියලා එදා ඔහු ප්‍රකාශ කළේ ඉතාමත් හැඟීම් බරවයි. සනත් ගුණතිලක දැන් සිය ජීවිතයේ සැඳෑ සමය ගෙවන 66 හැවිරිදි වියේ පසුවන කලාකරුවෙක්. ඉතින් මේ පැතිර යන කතා ගැන ඔවුන් දෙදෙනා තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැහැ. ප්‍රේක්ෂකීන් විදිහට අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මේ දක්ෂ කලාකරුවන් දෙදෙනාටම යහපතක්ම වෙන්න කියලයි. ඔබ මොකද හිතන්නේ සිනමාවේ මේ අපූර්ව යුවල ගැන? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ උණුසුම් කලාපුවත් එසැනින් දැනගන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.